අදත් උදේම ඔන්න සුපුරුදු පරිදි චූටි ගමනක් යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. අද අපි යන්නේ කොහෙද? බෙල්ලුඩ්ඩ වලට. අද යන්නේ අපි බෙල්ලුඩ්ඩ වලට. දැන් ඉන්නේ ගලහ පාරේ. භාගයක් දුර ඇවිල්ලා තින්නේ. ඉස්සරහට ගිහින් බලමු නේද? මොකද වෙන්නේ කියලා. ගලහ පාරේ ටික දුරක් යද්දි හම්බෙනවා ලස්සන පන්සල තමයි භද්‍රාවති. අර ඇතින් චෛත්‍යයක් එහෙමත් පේනවා බලන්න. අපිට දැන් යන්න ඉතින් වෙලාවක් නැහැ. මොකද ටික දුරක් යන්න තියෙන හින්දා ලස්සනට පේනවා. මාර ලස්සන පරිසරයක් එක්ක තියෙන ලස්සන පන්සලක්. අපි දැන් බෙල්ලුඩ්ඩ වලට ළඟ මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. බලන්න ලස්සන කැලෑවක් තියෙනවා. පාරම ලස්සනයි ඉතින්. අපි ආවේ ගලහ පාරෙන්. ගලහ ටවුන් එකට එනවා ටිකක් අමාරුයි. මොකද පාර ටිකක් කැඩිලා තියෙන්නේ. ඒ හින්දා නුවර පැත්තෙන් එනවා නම් තමයි හොඳම. මේ පාර දිගේම ටිකක් ඉස්සරහට එද්දි හම්බෙනවා ඉස්සරහින් තියෙන කෝවිලක්. පොඩි කෝවිලක්. කෝවිල ගාවින් පල්ලෙහාට ආපුවා බලන්න ලස්සන පිටිනයක් වගේ එකක් පේනවා. එතන ඇත්තටම කිව්වොත් පිටුනියක් නෙමෙයි තියෙන්නේ. වැවක්. ඒක සම්පූර්ණයෙන් පාසි වලින් වැහිලා තියෙන්නේ. බලන්න මාරම ලස්සන ඒ වුණාට තනිකර ග්‍රවුන්ඩ් එකක් වගේ තමයි අපිට පේන්නේ. මාරම ලස්සනයි. දැන් ඉතින් ඇවිල්ලා දැන් ඉන්නේ අපි බෙල්ලුඩ්ඩ වල. බලන්න මෙතන තමයි වාහන පාක් කරන්න තියෙන්නේ. බයිසිකල් එකක් තියෙනවා මෙතන දාලා යන්න පුළුවන්. ඉස්සරහින් තියෙන දැනින් බයිසිකලේ දාලා දැන් මේ කන්ද දිගේ උඩට නගින්න තමයි හදන්නේ. ත්‍රී පොයින්ට් එක බලන්න. බලන්න ඉතින් උඩට ගිහිල්ලා. අදරන් ටිකක් කවුරු සරයි. ටිකක් යන්න අමාරුයි මහන්සි. මේ බලන්න උඩට ගිහිල්ලා පල්ලේ බලනවා මා ලස්සන විදිහට පේනවා. මාරම ලස්සනයි. තව ටිකක් උඩට යන්න ඕනේ. කන්ද උඩට ගිහිල්ලා පල්ලෙහා බලපුවාම ලස්සනම පේනවා. මාරම ලස්සනයි බලන්න. මේ මාරම ලස්සනයි. අන්ද නැගලා උඩට ආවට පස්සේ බලන්න පේන view එක. හරිද ටික? ගාන්ට දැන් පොඩි එකක් ගන්න.
හොඳ හොඳනට ආවට පස්සේ බලන්න වටපිට අපේ ලස්සන මාරම ලස්සන විදිහක් තියෙනවා. අවසර වගේම ගොඩක් සීතලකුත් තියෙනවා හුළඟ. අය දවසක ලස්සන වීඩියෝ එකක් කරන් ආයෙම එන්න. බයි.